ඔන්න පස්තරේ වැඩි. මෙතන ඉඳන් මෙතනට. ඔන්න අපු පස්තරේ වැඩි. ධන එක නිසා මෙතන ලියන්නේ අපි ඍණ එක. එහෙනම් ඒ එතන ධන එක නම් අපි මෙතන ඍණ එකේ වර්ගය කියලා. මේක ඍණ එකකින් ගියාන. එහෙනම් සම්මිති අක්ෂය මොකක්ද? මේ පස්තරේ ධනයි කියලා. පස්තරේ x අක්ෂයට පල්ලෙහායින් තියෙන මෙන්න මේ කොටසට කියනවා අපි පස්තරේ ඍණ එක. මේ වගේ පස්තර ගානක් දැක්කට පස්සේ අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් හැමදාම පේපර් වල අහන ටිකක් තියෙනවා. ඉතින් කොයි පේපරේ ගත්තත්, ඉතින් ඔයා 2023 පේපරේ ගත්තයි කියමුකෝ. නැත්තම් 2024 පේපරේ ගත්තයි කියමුකෝ. නැත්තම් ඔයා 2025 පේපරේ ගත්තයි කියමු. ඊට මෙහා කැමති පේපරයක් ගත්තත් අනිවාර්යයෙන්ම අහන ටිකක් තියෙනවා. එන්නේ අහන ටික, නිතර අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ටික දැන් මම කියලා දෙන්න හදනවා. ඔන්න බලන්න. මුලින්ම පස්තරයක් ගත්තට පස්සේ මෙන්න මේ ටික ඔයා දන්නවද කියලා බලන්න. මෙන්න මේ පස්තරේ x අක්ෂය දිනවනේ. මෙන්න මේ පස්තරේ x අක්ෂයට උඩින් තියෙන කොටසට අපි කියනවා පස්තරය ධනයි කියලා. පස්තරේ x අක්ෂයට පල්ලෙහායින් තියෙන මෙන්න මේ කොටසට කියනවා අපි පස්තරය ඍණයි කියලා. ඒ කියන්නේ පස්තරේ ඍණවන x යගේ පරාසය ඇහුවොතින් ප්‍රශ්නයකට කියන්නේ පස්තරේ ඍණවන x යගේ පරාසය අහන්න. එහෙම ඇහුවොතින් කොහොමද උත්තරේ ලියන්නේ? මෙන්න පස්තරේ ඍණ. මෙන්න පස්තරේ ඍණද ධනද කියලා වෙන් කරගන්න රේඛාව. මේ පස්තරේ x අක්ෂයට උඩින් තියෙන ටික අපි ධනයි කියලා. x අක්ෂයට පල්ලෙහාන් තියෙන ටික ඍණයි කියලා. එහෙනම් පස්තරේ ඍණවන x යගේ පරාසය ලියන්න කිව්වොතින් අපිට මෙන්න මෙතන ඍණ දෙකේ ඔක තියෙනවා. මෙන්න මෙතන ධන හතර තියෙනවා. එහෙනම් පස්තරේ ඍණවන x යගේ පරාසය කියලා අපිට අහුවොතින් ලියන්න පුළුවන් දෙක අසමානතා ලකුණ x අසමානතා ලකුණ 4. ඇයි 4ට වඩා ඍණ දෙක අඩුයි. එහෙනම් ඍණ දෙකට වඩා x වැඩි වෙන්න ඕන. 4ට වඩා x අඩු වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ අගේ පාන්තරය තමයි පස්තරේ ඍණවන x යගේ පරාසය. අන්න ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පස්තරේ ධනවන x යගේ පරාසය ලියන්න කියලා. පස්තරේ ධනවන x යගේ පරාසය ඇහුවනම් අපිට එකපාරින්ම ලියන්න බෑ. ඒ කියන්නේ මේක වගේ තනි එකකින් උත්තරේ ලියන්න බෑ. දැන් මේකේ පස්තරේ ඍණවන x යගේ පරාසය වහම අපි දන්න පස්තරේ ඍණ වෙන්නේ මෙන්න මේ ටික. පස්තරේ ධන වෙන ටික ඇහුවොතින් පස්තරේ ධන වෙන ටික තමයි ඊට පස්සේ අපි ලියන්නේ. පස්තරේ ධන වෙන්නේ මෙතන ඉඳන් මෙතනට පස්තරේ ධන. අහපුව මෙතන ඉඳන් මෙතනට පස්තරේ ධන. එහෙනම් පස්තරේ ධනවනගේ පරාසය වුණා මෙන්න මේ පරාස දෙකම එනවා. ඉන්නේ පරාස දෙකම ලියනකොට තමයි පස්තරේ ධනවන x යගේ පරාසය හොදින ලියන්නේ. එහෙනම් අපි බලමු දැන් පස්තරේ ධනවන x යගේ පරාසය ලියන්නේ කොහොමද කියලා. ඔන්න පස්තරේ x අක්ෂයට උඩින් තියෙන ටික දැන් ධනයි කියලා කිව්වනේ. එහෙනම් පස්තරේ ඍණ 3 ඉඳන් ඍණ 2 වෙනකන් ධන. නම් ඍණ 3යි x ධන 2 වෙනකන් ධන. හා එතනින් නතර වෙන්නේ නැහැ. මේ 4 ඉඳන් 5 වෙනකොට පස්තරේ ධන. එහෙනම් ඒකත් අපි ලියමු. 4x 5. එහෙනම් පස්තරේ මෙන්න මේ ටිකක් ධන. මෙතන ඉඳන් මේ ටිකක් ධනයි. මෙතන ඉඳන් මේ ටිකක් ධන. ඒ ඔක්කොම ටික ලියන්න ඕන. ඒ ඔක්කොම ටික ලියනකොට තමයි අපි පස්තරේ ධනවන x යගේ පරාසය හොදින් ලියන්නේ. හොඳයි. අපි ඊට පස්සේ බලමු. මේ පස්තර ගණන් වල නිතර අහන තව මොනවද තියෙන්නේ? අර දැන් ඉස්සෙල්ලා කිව්වා x අක්ෂයට උඩින් ටික ධනයි, x අක්ෂයට පල්ලෙහා ටික ඍණයි කියලා. ඒක දැන් නිතර අහනවා. තව මොකද්ද නිතර අහන එක වලදී? ඔන්න තව නිතර අහන එකක් තියෙනවා. මොකද්ද? පස්තරයේ සමමිතික අක්ෂය සමීකරණය කියන එක නිතර පස්තරයේ සමමිතික අක්ෂය කියන්නේ පස්තරයේ සමාන වෙන් වෙන තැන. මෙන්න මෙතනින් පස්තරේ බලන්න සමමිතිකත්වය. මේ පස්තරේ මැදින් වෙන් කරාට පස්සේ මේ පැත්තයි සමාන. එහෙනම් මේ සමමිතිකව මේ රේඛාවෙන් වෙන් වෙනවා. එහෙනම් සම්මිතික අක්ෂය සමීකරණය කියලා අහන්නේ මෙන්න මේ රේඛාවේ සමීකරණය. මෙන්න මේ රේඛාවේ සමීකරණය කොහොමද ලියන්නේ? අපි දන්නවා y අක්ෂයට සමාන්තර රේඛාවක් අපි ලියනවා x සමානයි කියලා x රාගේ ලියන. x සමානයි 1 න් යන්නේ x සමානයි 1 තමයි සම්මිතික අක්ෂය සමීකරණය. එහෙමනම් ඔයා හිතන්න බලන්න මේක ඍණයකින් ගියා නම් එහෙනම් සම්මිතික අක්ෂය මොකක්ද? මේක ඍණයකින් ගියා නම් සම්මිතික අක්ෂය ඍණ 1. මේක ධන 3න් ගියා නම් සම්මිතික අක්ෂය ධන 3. අන්න ඒක ඔයා හරියට දැනගන්න ඕන. සම්මිතික අක්ෂය මොකක්ද? එන්න ඒක තමයි x සමානයි කියලා ඒකේ අගය දාන්න. ඒක තමයි සම්මිතික අක්ෂය සමීකරණය. ඔන්න දැන් පස්තරවල නිතර අහන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද නිතර අහන තවත් ප්‍රශ්නේ? දැන් පස්තරයක් දීලා මෙන්න මේ විදිහට ලියන්න කියනවා දෙක නේද? y සමානයි x ධන a වල වර්ගය ධන b ආකාරයට පස්තරය ප්‍රකාශ කරන්න කියලා ගණන් වල දෙනවා.
ඔයා දන්නේ නැහැ මේ මොකද්ද කරන්නේ කියලා. දැන් මේකේ A වල අගයයි B වල අගයයි අපි හොයාගන්න ඕන. කොහොමද දැන් A වල අගයයි B වල අගයයි අපි හොයාගන්නේ? අපිට මේකේ A වල අගය දැනගන්නත් ඕන, B වල අගය මොකද්ද කියන එක අපි දැනගන්නත් ඕන. දැන් ඒක කොහොමද අපි හොයාගන්නේ? ඔයා මෙන්න මේ තියරි ටික දන්නවද කියලා බලන්න. මෙන්න මේ A ට කියනවා අපි හොයාගන්න ක්‍රමයක්. අපි මෙන්න මේ B ට හොයාගන්න ක්‍රමයක් කියනවා. ඔයා මෙන්න මේ ක්‍රම දෙක හරියට ඉගෙනගෙන නැත්නම් ඔයාට මේ ගාන මොන කොහොම හැදුවත් හදාගන්න අමාරුයි. ඕනනම් මේක උඩ තියලා තියෙන පස්තාරේ සුළු කරගෙන ඇවිල්ලා විසඳ ගන්න පුළුවන්. මං කියන්නේ ඒක වැරදි කියලා. හැබැයි ඊකට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය බලන්න. දැන් පස්තාරේ සම්මිතික අක්ෂය බලන්න. මෙන්න මෙහෙම පස්තාරේ සම්මිතිකව යනවා. දැන් මේ පස්තාරේ සම්මිතික අක්ෂය නම් අපි ලිව්වා ඉස්සෙල්ල x සමානයි 1යි කියලා. ඇයි දැන් මේක මෙතෙන්ට ඕනේ? මෙන්න මේ a ට අපි කියනවා පස්තාරයේ සමමිතික අක්ෂය. x ඛණ්ඩාංකයේ ඍණාංකය තමයි මෙතනට a වලට ලියන්නේ. ආපහු බලන්න පස්තාරයේ සම්මිතික අක්ෂය x වල ඛණ්ඩාංකය මොකක්ද? 1යි. එහෙනම් පස්තාරයේ සම්මිතික අක්ෂය x වල ඛණ්ඩාංකය 1යි. ඒක ධන 1 නිසා මෙතන ලියන්නේ අපි ඍණ 1. එහෙනම් එතන ධන 1 නම් අපි මෙතන ඍණ 1 වර්ගය කියලා ලියනවා. මේක මම ඔයාලට ලේසියම විදිහට මතක තියාගන්න ක්‍රමය කියලාදී. දැන් අපි මේ B වල අගය කොහොමද ලියන්නේ? පස්තාරයේ උපරිම හෝ අවමානයි. පස්තාරයේ උපරිම අගේ හෝ අවමානයි. ඒ කියන්නේ පස්තාරයේ අවමයක් නම් එන්නේ අවමගේට ගන්නවා. පස්තාරයේ මේ පැත්තට ඇවිල්ලා උපරිමයක් නම් ආවේ ඔයා මේකට ගන්නේ උපරිමයි. දැන් බලන්න පස්තාරයේ උපරිම හෝ අවමගේ y ඛණ්ඩාංකය එහෙම අපි ලියන මෙතන. දැන් මෙතන අවම ලක්ෂයක් නෙදී. අවම ලක්ෂයේ y ඛණ්ඩාංකය මෙතන ඍණ 9. එහෙනම් y අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ඍණ 9. එහෙනම් y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 9 කියලා මේ සමීකරණය ලියන්න පුළුවන්. මේ සමීකරණය මේක ලියන්න ඔයා දැනගන්න ඕන. ඒ කියන්නේ මේ a එන්නේ කොහොමද මේ b එන්නේ කොහොමද කියන එක ඔයාට විභාගෙදී හිත ඉන්න වෙලාවක් නැහැ. කියන්නේ ඔයා පේපරේ ගත්ත ගාම මේක ඔයාලගේ අර කටපාඩම කරගෙන යන තීර එකක් වගේ මතේ තියාගන්න. අහපුව බලන්න x කියන්නේ මොකක්ද? පස්තාරයේ සමමිතික අක්ෂයේ x ඛණ්ඩාංකය ලකුණු මාරු කරන කියන එකට තමයි අපි මෙතන a වල ඛණ්ඩාංකය ලියන්නේ. a වල ඛණ්ඩාංකය අහපුව බලන්න පස්තාරයේ සම්මිතික අක්ෂයේ x වල ඛණ්ඩාංකය ලකුණු මාරු කරලා ලියනවා. b වල අගයට ලියන්නේ පස්තාරයේ උපරිමයක් නම් උපරිම ලක්ෂය, අවමයක් නම් අවම ලක්ෂය ඛණ්ඩාංකය ලියනවා. ඒක තමයි පස්තාරයේ මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න කිව්වොතින් කරන්නේ. නිතර අහන්න. අනිවාර්යයෙන්ම දැනගන්න ඕන තව ප්‍රශ්නයක් තියෙනවා. මේව දන්නේ නැතුව නම් විභාග ලියන්න බෑ. ඒ නිසා මේකත් ඔයා දන්නවද කියලා. දැන් පස්තාරයේ අඩුවන x යගේ පරාසය ලියන්න කියන අපිට ප්‍රශ්න. පස්තාරයේ වැඩිවන x යගේ පරාසය ලියන්න කියන. يعني ඔයාට මේ වගේ ප්‍රශ්න අහුවෙලා නැත්තම් ඔයා පාස් පේපර්ස් කරලා නැහැ. එහෙනම් දැන්ම පාස් පේපර්ස් කරන්න ගන්න. يعني ඔයා පාස් පේපර්ස් කරා නම් මේ වගේ ප්‍රශ්න ඔයාට නිතර ඇවිල්ලා වරදිලා හරි දැනගන්න ඕන. يعني පාස් පේපර්ස් කරන කලින් මේ වීඩියෝ එක හොඳට බලන්න. මේ වීඩියෝ එක හොඳට බලපුවම පාස් පේපර්ස් ප්‍රශ්න වලින් ලකුණු 8ක් 10ක් කොහොමද ගන්න පුළුවන්. දැන් බලමු මේක. දැන් පස්තාරයේ අඩු වෙනවයි කියන්නේ මොකක්ද? දැන් මෙතන ඉඳන් මෙතනට මොකක්ද වෙන්නේ පස්තාරේ? පස්තාරයේ මෙතන ඉඳන් මෙතනට වෙද්දි මෙතන පස්තාරයේ y අපි දන්නේ මෙතන ආගේ 5යි කියලා ගත්තොත් ඉතින් මෙතනට එද්දි බිඳුව වෙනවා. 5 නම් බිඳුවට එද්දි මොකක්ද වෙලාදී? 5 නම් බිඳුවට එද්දි පස්තාරය අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට පස්තාරය අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතනට එද්දි ඔන්න තවත් පස්තාරය අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතනට තවත් පස්තාරය අඩු වෙනවා. එහෙනම් පස්තාරයේ අඩුවන x යගේ පරාසය කිව්වොත් අපි මුලින්ම බලන්න ඕනේ පස්තාරයේ අඩු වෙන්නේ කොතන ඉඳන් කොතනද කියලා. يعني පස්තාරයේ අඩු වෙන්නේ කොතන ඉඳන් කොතනද කියන එක අපිට හොයාගන්න බැරිනොත් පස්තාරයේ අඩුවන x යගේ පරාසය අපිට හොයාගන්න බෑනේ. දැන් පස්තාරයේ අඩු වෙන්නේ මෙතන ඉඳන් මෙතනට. එහෙනම් පස්තාරයේ අඩුවන x යගේ පරාසය අහනවා නම් අපි මෙතන x යගේ දැනගන්නවා. දැන් මෙතන x යගේ අපි දන්නවා ඍණ 3යි කියලා. දැන් මෙතන x යගේ කියන්නේ කීයද? මෙතන x යගේ ධන 1යි කියලා. දැන් පස්තාරයේ අඩු වෙන්නේ මෙතන ඉඳන් මෙතනටනේ. දැන් පස්තාරයේ අඩුවන x පරාසය අහනවා නම් ඍණ 3 අසමානතා ලකුණ විශාලයි x අසමානතා ලකුණ විශාලයි 1. මෙන්න මේක තමයි පස්තාරයේ අඩුවන x යගේ පරාසය. දැන් ඒකම අනිත් පැත්ත හිතන්න. පස්තාරයේ වැඩිවන x යගේ පරාසය ලියන්න. දැන් කොහොමද පස්තාරයේ වැඩිවන x යගේ පරාසය ගන්නේ? මෙතන ඉඳන් මෙතනට පස්තාරයේ වැඩි වෙනවා. දැන් ඕකම මේ විදිහට බලන්න. මෙතන ඉඳන් මෙතන මොකක්ද වෙන්නේ පස්තාරේ? අන්න පස්තාරේ වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතනට ඔන්න අපු පස්තාරේ වැඩි වෙනවා. එහෙනම් පස්තාරේ වැඩි වෙන පරාසය කියලා අහනවා නම් මෙන්න මෙතනින් තමයි වෙන්නේ.
මෙතන ඉඳන් මෙතනට පස්තරය අඩු වෙලා මෙතන ඉඳන් මෙතනට පස්තරය වැඩි වෙලා. එහෙනම් පස්තරය වැඩි වෙන x යගේ පරාසය අහනවා නම් අපි ලියන්න ඕන මෙතන x යගේ 1යි මෙතන x යගේ ධන 5යි. එහෙනම් පස්තරය වැඩි වෙන x යගේ පරාසය අහනවා නම් අපි 1 අසමානතා ලකුණු විශාලයි x අසමානතා ලකුණු විශාලයි 5යි. මේක තමයි පස්තරය වැඩි වෙන x යගේ පරාසය.